Minasan, konnichiwa. ඉතින් අද වීඩියෝ එක තුලින් මම ඔයාලට අරගෙන එන්නේ ඉරකන හෝඩියේ නා නී නු නේ නෝ කියන අකුරු පහ රූප සටහන් මගින් ලේසියෙන් මතක තියාගන්න ක්‍රමය. හරි. අද අපි බලමු ඉරකන හෝඩියේ නා කියන අකුර ලියන විදිය. එහෙම ඉලක්ක ගහුවා. මෙහෙම ඒක තමයි ඉරකන හෝඩියේ නා කියන අකුර. අපි බලමු රූප සටහනක් මගින් මේ අකුර ලේසියෙන්ම මතක තියාගන්න ක්‍රමය. මොනසෙක් විදියට ගන්නේ කවර කෙනෙක් නටන මොකක් හරි මේ අතේ තියාගෙන මේ අත මේ මොකක් හරි දෙයක් තියාගෙන කරේපකට නැත්නම් මේක තියන් නටනවා කියන අර්ථයෙන් හැදුවේ කෙනෙක් මේ නටනවා කියන අර්ථයෙන් මේ අකුරෙම තමයි මම මේ රූපේ හැදුවේ නා කියන අකුර මතක තියාගන්න පුළුවන් මේ රූපය මගින්. ඊළඟට අපි බලමු මේ කියන අකුර. ඒක තමයි ඉරංගල හෝඩියේ නී කියන අකුර. මේකටත් රූප සටහනක් කියලා දෙන්නම් ඔයාලට. ධනහිසට කොහොමද අපි කියන්නේ ඉංග්‍රීසි වලින්? නී කියලා නේද? මේ මම කකුලක් විදියට තමයි ගන්නෙ. මේ කකුලක් විතර ගන්නේ මේ අර ධනහිස. මේ ධනහිස විදියට තමයි ගන්න. එතකොට ධනහිසට ඉංග්‍රීසි වලින් නී කියලා කියනවනේ. ඒ කියන අර්ථයෙන් තමයි මම ගත්තේ. නී. මේ ඔක්කොම අදාළයි. නී කියන අකුරේ. මේ කියන වචනෙන් තමයි ගත්තේ. ධනහිස. නී. ඊළඟට අපි බලමු ඉරංගන හෝඩියේ දැන් නා අකුර ඉගෙන ගත්තා, නී අකුර ඉගෙන ගත්තා. ඊළඟට අපි බලමු නෝ කියන අකුර. මේ පැත්තෙන් මිහිමිරක් ගත්තා. ඊට පස්සේ ඊට විරුද්ධ පැත්තෙන් ගන්න ඉර රවුමට හොම් අරගෙන පිටිපස්සෙන් ගැටයක් දානවා. මේ ඉරංගල හෝඩියේ මේ කියන අකුර. මේකෙන් රූපයක් අඳිමු. මම රූපේ පැහැදිලි වෙන්න ඕන නිසා තමයි වෙන පාට පෑනක් භාවිත කරන්නේ. මේ මම ගන්නේ චොප්ස්ටික්. නූඩල්ස් කන චොප්ස්ටික් දෙක විදියට. ඊපස්සේ මේ මම ගන්නේ මේ නූඩල්ස් විදියට තමයි මේක භාවිත කරන්නේ. මේ නූඩල්ස් බඳුනා. නූඩල්ස් තියන බඳුනා. මේ ටික පාවිච්චි කරේ මම නූඩල්ස් විදියට. sorry මෙතන නෝ අකුර ඉන්න ඕනේ. හරි. ඒ අර්ථයෙන් මෙතන මම ගන්නවා නූඩල්ස් කියන එක. නූඩල්ස්. ඒ අර්ථයෙන් නෝ අකුර හදාගන්න පුළුවන්. අපි නා අකුර ඉගෙන ගත්තා, නී අකුර ඉගෙන ගත්තා, නූ අකුර ඉගෙන ගත්තා. දැන් අපි බලමු නේ අකුර ඉගෙන ගන්න විදිහ. පහසු වෙති මේ අකුර ලියන්න. නමුත් හොඳට බලාගෙන හිටියොත් ලියන්න පුළුවන්. ඉස්සෙල්ලා මෙහෙම කෙලින් ඉරක් ගහලා ඊට පස්සේ
ඉස්සර ලකුණක් වගේ ඔහොම ගන්නවා. ගත්ත ඉර මෙහෙම අර තිකලින් තියෙන ඉරට උඩ හරියට යනවා. ඒක පාස් කරන් උඩ හරියට ගිහිල්ලා ඔහොම කියලා යටින් ගැටේ. මේ අකුර නේ ඉරකට හොඩියේ මේ කියන අකුර. හරි. මේකටත් රූපයක් අඳින්න. මේකට මම භාවිත කරන්නේ ගොළු බෙල්ලගේ ගොළු බෙල්ලක් විදිහට තමයි භාවිත කරන්නේ. මේ ගොළු බෙල්ලගේ කට්ට. ඒ අතින් මම ස්නේල් කියලා හදනවා ගොළු බෙල්ල. ස්නේල්. එතනින් නේ කියන අර්ථය ස්නේල් කියලා කියවෙනවනේ. ස්නේල්. නේල් කියන අර්ථෙට මේ ටික ගන්න පුළුවන් මේ අකුර හදා ගන්න. ගොළු බෙල්ල මතක තියා ගන්න පුළුවන්. ස්නේල්. ස්නේල් කිය. හරි. ඊළඟට නා කියන පෙළියේ තියෙන අවසාන අකුර අපි බලමු. අපි දැන් නා අකුර කතා කරා, නී අකුර කතා කරා, නූ අකුර කතා කරා නේද? නේ අකුර කතා කරා. දැන් අපි බලමු නෝ අකුර. හරි. නෝ අකුර මෙහෙමයි ලියන්න. ලියන හැටි දැක්ක නේද? මෙහෙම නෝ අකුර. හරි. අපි බලමු මේකටත් රූප සටහනක් ඉස්සෙල් අකුර ලියලා ඉන්නම්. අකුරෙන් ඊට පස්සේ මම වෙනත් පාට පෑනක් භාවිත කරලා රූප සටහන අඳින්නම්. මම මේක මෙහෙම යා කරලා පස්සේ මෙහෙම ඉරක් ගහනවා. අපි මෙහෙම ඉරක් ගහනවා. අපි සාමාන්‍යයෙන් දෙයක් මොකක් හරි දෙයකට මෙහෙම ඇඳලා ඒ රූපය ඇඳලා මෙහෙම ඉරක් ගහන්නේ කරන්න එපා කියන අර්ථයෙන්නේ. එතකොට නෝ කියන අර්ථයෙන් නෝ දෙයක් කරන්න එපා. නෝ කියන අර්ථයෙන් නෝ අකුර හදාගන්න පුළුවන්. මම මේ අකුරම තමයි භාවිත කරේ. මේ අකුරෙන් මෙහෙම රවුම ඇඳලා මේ පැත්තට ඉරක් ගහුවා. නෝ. එතකොට නෝ අකුර ලේසියෙන් ඔයාලට මතක තියාගන්න පුළුවන්. මම හිතනවා මීට කලින් මම දාපු ඉරගෙන හොඩියේ වීඩියෝස් ටික බලන්න නැති කියලා. එහෙම බලපු අයට මේ වීඩියෝ ගොඩක් වැදගත් වේවි. එහෙනම් මම ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්නවා කියලා හිතනවා. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. සයනරා.